නේපාලයේදී අත්අඩංගුවටගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකල්ලි සමාජික WD නිශාන්ත කුමාරනහොත් ගම්පහ බබා නැමැති සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත කෙරවලපිටිය අධිවේගී ප්‍රවේශ ස්ථානයට පිවිසෙන මාර්ගයේ වම් පස ඇති 18 වන කොන්ක්‍රීට් කණුව අසල සංගවා තිබූ මිලිමීටර 7.62 සහ 39 ප්‍රමාණයේ ජීව උණ්ඩ 50ක් සොයාගත් බව කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේ මුල්ලේ සංජීවන මැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාරී වූ ශාරා සෙව්වන්දි නැමැත්තිය සමග නේපාලයේ රැඳී සිටියදී සැකකරු අත්අඩංගුවට පත් වුණා. එම සැකකාරී ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ගම්පහ බබා නැමැති සැකකරු කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම ජීව උණ්ඩ තොගය සොයාගෙන තිබෙනවා. ලංකා යූනිවස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.